Asics, Converse, Nike, Adidas, New Balance වගේ ෂූ බ්‍රෑන්ඩ් එක කාටකට වැඩ දාන මේ වගේ පොඩි බැඩ්ඩොත් ඉන්නවා. ඒ මොනවද කියලා අපි ඉස්සරහට කතා කරමු. අද මම කතා කරන්නේ Nike Air Force 1 එක ගැන. අද මම ඔයගොල්ලන්ට ගෙනත් තියෙනවා Nike brand එකකින් රිලීස් කරන ඒගොල්ලන්ගේ most popular shoe එක. Nike වල තියෙන popularම shoe එක මොකක්ද කියලා අහුවොත් එහෙම Nike fans දන්නවා මොකක්ද මේ shoe එක කියලා. ඒකද මම කතා කරන්නේ Nike Air Force 1 එක ගැන. Nike Air Force 1 එක ගැන Nike official website එකේ කොහොමද mention කරලා තියෙන්නේ කියලා අපි බලමු දැන්. Nike official website එකට ගියොත් එහෙම මේ මම අද ගෙනත් තියෙන colorway එක නම් out of stock වෙලා තියෙනවා. මේ colorway එක මම හිතන්නේ දැන් කොහෙවත් Nike official එක website එකකත් මේ colorway එක buy කරන්න නැහැ. මුලින්ම Nike website එකේ මේ නම mention කරලා තියෙන්නේ Nike Air Force 107 කියලා men's shoe එකක් මේක. shoe එකේ details විදිහට shoe එකේ color එක විදිහට mention කරලා තියෙන white game royal කියන color එක. ඊට පස්සේ shoe එකේ manufacturing country එක විදිහට ඒගොල්ලෝ mention කරලා තියෙන්නේ ඉන්ඩෝනේසියා. ඊට පස්සේ මුලින්ම වෙබ්සයිට් එකේ තියෙනවා shoe එක highly rated shoe එකක් කියලා ඒගොල්ලෝ කෙලින්ම mention කරලා තියෙනවා. එතකොට අපිට වෙබ්සයිට් එක බලපු ගමන් මේ shoe එකේ මොනවද තියෙන්නේ කියලා angles වලින් images බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒ images වලින් අපිට shoe එක ගැන ලොකු idea එකක් ගන්න පුළුවන් මොකද්ද මේ shoe එක කියන එක ගැන. ඊට පස්සේ මේ images වලට පස්සේ අපිට බලා ගන්න පුළුවන් shoe එකේ details, product details කියලා තමයි වෙබ්සයිට් එකේ mention කරලා තියෙන්නේ. අපි බලමු කොහොමද දැන් වෙබ්සයිට් එකේ shoe එකේ details mention කරලා තියෙන්නේ කියලා. shoe එකේ details වලට ගිය ගමන්ම ඒකේ mention කරලා තිනවා මේක legendary style එකක් කියලා. benefits mention කරලා තිනවා. ඊට පස්සේ product details mention කරලා තියෙනවා. benefits වලට mention කරලා තියෙනවා Nike Air cushioning එක add කරලා තියෙනවා කියලා light weight එකක් ගන්න. ඊට පස්සේ two low cut silhouettes add to clean finish එකක් ගන්න add කරලා තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ padded වලින් cover වෙලා කියලා තියෙනවා ඉන එක. ඒ වගේම soft and best compatibility එකක් දෙන්න තමයි padded වලින් cover කරලා තියෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ product details විදිහට ඒගොල්ලෝ mention කරලා තියෙන්නේ foam midsole එකක් තියෙනවා කියලා. shoe එකේ colorway එක mention කරලා තියෙනවා. country එක mention කරලා තියෙනවා ඉන්ඩෝනේසියා කියලා. ඔය ටික තමයි product details විදිහට mention කරලා තියෙන්නේ. මේ shoe එක මම purchase කරනකොට මම ගත්තේ මැලේසියා වලින්. මම ගන්නකොට KR වලින් 17000කට වගේ තමයි මම මේ shoe එක ගත්තේ. අපි බලමු shoe එකේ hands on experience එක කොහොමද කියලා. shoe pair එකම අතට ගත්තාම මෙන්න මෙහෙමයි මේ shoe pair එක පේන්නේ. මෙන්න මෙහෙමයි shoe pair ගැන ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි එක shoe එකක් අරගෙන මේ shoe එකේ details ගැන කතා කරමු. මේ shoe එක අතට ගත්ත ගමන්ම අපිට clean finish එකක් තියෙනවා කියලා පේනවා. ඒ වගේම මම ගෙනත් තියෙන royal blue colorway එකේ night shoes එක royal blue colorway එකෙන් තියෙනවා. ඊට පස්සේ back එකේ royal blue color එකෙන් එක part එකක් හදලා තියෙනවා. bottom sole එක royal blue වලින් complete කරලා තියෙනවා. අනිත් ඔක්කොම parts complete කරලා තියෙන්නේ white වලින්. මට හිතෙන විදිහට මේක synthetic leather එකකින් තමයි මේ shoe එක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ අර Adidas shoes වල වගේම secure stitch එකක් ගිහලා තියෙනවා shoe එක වටේම sole එකයි body එකයි attach වෙන්න හොඳටම. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම shoe එකේ Nike Air logo එක mention කරලා තියෙනවා. ඊට පස්සේ back එකේ Nike Air කියලා embroidered design එකක් mention කරලා තියෙනවා. ඊට පස්සේ අපි shoe එකේ ඉස්සරහා පැත්තට ගියොත් එහෙම shoe එකේ toe box එකේ laser cut holes දාලා තියෙනවා. wearer ට හොඳ breathability එකක් දෙන්න තමයි එහෙම හදලා තියෙන්නේ. ඒ වගේම shoe එකේ දෙපැත්තේ laser cut hole දෙක හදලා තියෙනවා. breathable feeling එකක් හරි හොඳ compatibility එකක් දෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි shoe එකේ laces ගැන කතා කරත් එහෙම මේකේ soft lace එකක් තියෙන්නේ. lace එක කියලා කියන්නේ lace එක අපි ටක් කරාට පස්සේ ආපහු ඒ lace එක ගැලවෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ වගේම silver color එකෙන් Air Force 1 tag එක mention කරලා තියෙනවා. මේ Air Force 1 tag එකේ Air Force series එකේම different colors වලින් එනවා. එක එක shoe color එකට එක එක colors වලින් තමයි මේ Air Force 1 tag එක එන්නේ. ඊට පස්සේ අපි shoe එකේ tongue එකට ගියොත් එහෙම shoe එකේ tongue එකේ තියෙනවා Nike Air label එක. ඊට පස්සේ Air Force 1 කියලාත් ඒ label එකේ mention කරලා තියෙනවා. ඒ වගේම tongue එකේ ඇතුළ බැලුවොත් එහෙම shoe එකේ tongue එකේ ඇතුළේ care details mention කරලා තියෙනවා. size details ටික unique QR code එකක් මේ shoe එකේ තියෙනවා. ඊට පස්සේ made in Vietnam කියලා tongue එකේ ඇතුළේ mention කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මේ shoe එකේ inner foam එක හොඳ compatibility එකක් දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. foam එකේ thickness එක ගත්තොත් එහෙම 1 cm වගේ thickness එකක් තියෙනවා. හොඳ cushioning feel එකක් දෙනවා කකුලට මේ shoe එක දාගෙන ඉන්නකොට. කිසිම අමාරුවක් නැහැ මේ shoe එක දාගෙන ඉන්න. sole එක ගත්තොත් එහෙම හොඳ rubber sole එකක්, හොඳ rigid rubber sole එකක් තියෙනවා. ඒ sole එකේ thickness එක අඟල් 2.5ක් වගේ තියෙනවා. ඒ වගේම front එක දෙනකොට ඒක අඟල් 5.5ක් එකල් 3 කාලකට වගේ finish එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි insole එක ගැන කතා කරොත් එහෙම මේ shoe එකේ insole එක 6 mm වගේ thickness එකක් තියෙන හොඳ foam insole එකක් තියෙනවා. හැබැයි මේක non removable insole එකක් තියෙන. insole එක කලවලා තියෙන්නේ
ෂූ එකට. ඉන්සෝල් එකේ මෙන්ෂන් කරලා තියෙනවා fly is කියලා මෙන්ෂන් කරලා තියෙනවා. ෂූ එකේ බොටම් එක බලුවොත් එimhe ෂූ එකේ බොටම් එකේ Nike logo එක මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ඩිෆරන්ට් ඩිසයින්ස් වලින් හොඳ ග්‍රිප් එකක් දෙන්න සෝල් එක හදලා තියෙනවා. ඔන්නෝම තමයි ෂූ එක ගැන තියෙන්නේ. මේක නම් ගොඩක්ම පොපියුලර් ෂූ එකක්. මම දැක්ක ඔරිජිනල් ෂූ එක ගන්නවා නම් ඕගොල්ලන්ට දැනට රුපියල් 25000කට වගේ ගන්න පුළුවන් ඔරිජිනල් එක Nike official website එකෙන් ගන්නවා නම්. ෂූ එකේ තව කලර් එකක් මම ගාව තියෙනවා. මම ඒ කලර් එකකිනුත් වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්. මෙන්න මෙහෙම තමයි Nike ලගේ පොපියුලර්ම ෂූ එක Nike Air Force 1 ෂූ එක ගැන details. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු.